හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලට Naruto series එකේ episode 135 ඉඳන් අරගෙන එන්නේ. හුඟක් channel වල episode 135ට යනකම් දාලා තියෙන හින්දා ඊට කලින් ඉඳන් episode ඕනනම් comment එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු Naruto series එකේ episode 136 බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගද්දිම Naruto රෝහලෙන් පැනලා ඇවිත් රාමෙන් කකා එනවා. එතකොට Naruto හොයාගෙන Shizune ඇතුළු team එකේ ඇවිත් Naruto හොයනවා. එතකොට Naruto රාමෙන් කකා ඉන්නවා දැකලා Naruto අල්ලගෙන Naruto බැඳලා දාලා එක්කගෙන යනවා රෝහලට. ඊට පස්සේ රෝහලේ ඇඳේ තියලා Naruto බැඳලා දානවා. ඒත් එක්කම Sakura පෙන්නනවා. Sakura අවුලෙන් ඉන්නේ Sasuke බේරගන්න Sakurට කිසි දෙයක් කරගන්න බැරි වුණ එකට. ඊට පස්සේ Sakura තීරණය කරනවා තනියම ගිහින් Sasuke එක්කන් එන්න. ඊට පස්සේ Sakura ගමනට ඕන හැමදේම ලෑස්ති කරගෙන Sasuke එක්කන් එන්න යන්න ලෑස්ති වෙනවා. ඒ සීන් එක කට් කරපුවාම Naruto පෙන්නනවා. Naruto ඇඳේ තියලා ගැට ගහලා දාලා Shizune කියනවා ඔයාව බැඳලා තියෙන්නේ කන්නයාගගේ හිසකෙස් වලින් හදපු ලණුවනේ. ඒක කඩන්න බෑ කියලා. Naruto කියනවා මට විවේකයක් දෙන්න මට පුහුණුවෙන් ආරම්භ කරන්න ශක්තිමත් වෙන්න ඕන. එතකොට Shizune කියනවා අපි කියන විදියට ඉඳලා විවේක ගන්න ඉක්මනින් පුහුණු වීම කරන්න පුළුවන් කියලා. එතකොටම Sakura එනවා Naruto බලන්න. එතකොට Shizune එතනින් යන්න යනවා. Naruto කියනවා මම Sasuke එක්කන් එන්න ඔයාට දුන්න පොරොන්දු අනිවාර්යෙන් ඉටු කරනවා කියලා. Naruto කියනවා ඒකට කමක් නෑ මම මේ වෙනකන් කිසි දෙයක් කරේ නෑ. ඒ හින්දා මම තනියම Sasuke බේරගෙන එන්න යනවා කියලා ඊට පස්සේ Sakura එතනින් යන්න යනවා. Sakura එතනින් යනවත් එක්කම Jiraiya Narutoගේ කාමරයට ඇවිත් අහනවා ඔයා රෝහලෙන් පැනලා ගියා කියලා ආරංචි වුණා. Naruto බය වෙනවා Jiraiyaව එකපාරටම දැකලා. Jiraiya Narutoගේ ඇපල් ගෙඩි කන ගමන් කියනවා ඔයාව මම ඉක්මනින් පුහුණු කරන්නම් කියලා Narutoට කියනවා. මට පුහුණු වීම කරන්න ඕනේ ඒත් මට Sasuke බේරගන්නත් ඕනේ කියලා කියනවා. ඒ සීන් එක එතනින් කට් කරපුවාම Hokage ඔෆිස් එක පෙන්නනවා. Tsunade කියනවා හැංගිලා එන්නේ නැතුව ඇතුළට එන්න කියලා. Jiraiya ඊට පස්සේ Hokage ඔෆිස් එක ඇතුළට එනවා. Jiraiya කියනවා මට ඔයාගෙන් Hokage විදියට ඉල්ලීමක් කරන්න තියෙනවා කියලා. Tsunade කියනවා මොකද්ද ඒක? ඒක කියන්න කියලා කියනවා. ඒත් එක්කම Naruto පෙන්නනවා. Narutoට මතක් වෙනවා Sakura තනියම යන්නේ ඒ හින්දා මාත් එයත් එක්ක යන්න ඕනි කියලා. Naruto බැඳලා තිබ්බ ලණු ටිකක් කඩාගෙන Naruto යනවා Sakuraව හම්බෙන්න. Naruto Sakura හම්බෙලා කියනවා මාත් එනවා ඔයා එක්ක Sasuke එක්කන් යන්න කියලා. Sakura කියනවා එහෙනම් අපි යමු කියලා. එතකොට මෙතනට Jiraiya එනවා. Jiraiya කියනවා කොළගම්මනේ මායමෙන් එළියට ගියොත් හොර නින්ජා කෙනෙක් විදියට හිරේ දානවා කියලා ඔයාලා දන්නව නේද කියලා. Naruto කියනවා Jiraiyaට අපිව නවත්තන්න එන්න එපා කියලා. Jiraiya කියනවා මම ඔයාලව නවත්තන්න ආවේ නෑ. Hokage මිෂන් එකක් දුන්නා අපිට සහල් කුඹුරු ඉඩම් ගැන හොයලා වාර්තා කරන්න කියලා සහ ශබ්දයේ සැඟවුණු ගම්මානේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න සහ Sasuke එක්කන් ගියේ කොහෙටද කියලා හොයාගෙන වාර්තා කරන්න කියලා කියනවා. ඔයාලට මම යටතේ වැඩ කරන එක ප්‍රශ්නයක් නෙවෙයි නේද කියලා අහනවා. ඊට පස්සේ Naruto hina වෙලා තුන්දෙනාම යනවා මිෂන් එක ඉවර කරලා දාන්න. ඒ සීන් එක කට් කරපුවාම Tsunade පෙන්නනවා. Jiraiya Tsunadeගෙන් කලින් ඉල්ලපු ඉල්ලීම පෙන්නනවා. Jiraiya කියනවා ඔවුන් මෝඩ වැඩක් කරන්න යන්නේ. ඔයා කොච්චර උත්සාහ කළත් ඒක නවත්තන්නේ නෑ. ඒ හින්දා අපිට වැදගත් නින්ජලා දෙන්නෙක්ව නැති කරගන්න බෑ. ඒ හින්දා අපිට ශබ්දයේ සැඟවුණු ගම්මානය ගැන හොයාගෙන යන්න අවසර දෙන්න කියනවා. ඒ හින්දා Hokage Tsunade අවසර දෙනවා තුන්දෙනාට මිෂන් එක ඉවර කරන්න කියලා. ඊට පස්සේ පෙන්නන්නේ මිෂන් එකට යන Jiraiya Narutoයි Sakurai තුන්දෙනා. ඒ අය යනවා ශබ්දයේ සැඟවුණු ගම හොයාගෙන. කොහොම හරි ඒ අය යනවා සහල් කුඹුරු ටික ළඟට. ඊට පස්සේ Jiraiya කියනවා ශබ්දයේ ගම හැංගිලා තියෙන සහල් කුඹුරු ගොඩ තමයි මේක. ඒක තමයි Orochimaruගේ මූලස්ථානය කියලා සහල් කුඹුරු ගාවට යනවා තුන්දෙනාම. Naruto කියනවා යන ගමන් ඉද්දි Orochimaruගේ අනුගාමිකයෝ ටික අපිව පිළිගන්නයි කියලා තමයි මම හිතුවේ කියනවා. එතකොට Sakura Jiraiyaගෙන් අහනවා මේක සැඟවුණු ශබ්ද ගම්මානයේද කියලා. ඒ වුණාට මේක හෙනම සාමකාමීනි කියලා කියනවා. එතකොට Jiraiya කියනවා මේක ශබ්ද ගම්මානය නෑ අපි ඒකට තාම ගියවත් නෑ කියලා. මේක වීවගා බිමයි කියලා කියනවා. මේකේ විශේෂ දෙයක් නැති පුංචි ඉඩමක්. මේකේ වැඩවසම් ස්වාමියා යුද ශක්තියට කුසගින්නේ ඉන්න මෝඩ ස්වාමියෙක් කියලා කියනවා. ඒ ස්වාමියා ඉඩම් විචාර කිරීම සඳහා Orochimaruගේ බලය ගන්න තමයි බැලුවේ. ඒත් Orochimaruට ඕනුනේ ඉඩම් ශක්තිමත් කරන්න නෙමෙයි. Orochimaruට තිබ්බේ ඔහුව ශක්තිමත් කරගන්න අදහසක් විතරයි. ඒකයි Orochimaru මෙහෙ ඉන්නවා කියලා කිසිම දෙයක් නැත්තේ කියලා Jiraiya කියනවා. එතකොට Naruto කියනවා Jiraiyata මුනිවරයා කියලා. Jiraiya කෑ ගහනවා මට මුනිවරයා කියන්න එපා කියලා. එතකොට Sakura කියනවා ඔව් Naruto එහෙම කියන්න එපා. ඔහු ජනප්‍රිය සනීන් කෙනෙකුගෙන් එක්කෙනෙක් කියලා. එතකොට Naruto කියනවා ඔහු කාන්තාවන්ට කැමති මුනිවරයෙක් කියලා. Jiraiyata ඒක ඇහිලා කෑ ගහනවා. එතකොට Naruto අහනවා ශබ්දයේ සැඟවුණු ගම්මානේ කොහෙද තියෙන්නේ කියලා. ඒක මම දන්නෙත් නෑ කියලා Jiraiya කියනවා. ඒ හින්දානේ අපි ඒක හොයාගෙන ආවේ කියලා කියනවා. එතකොට Narutoයි Sakurai අහනවා අපි ඒක හොයාගන්නේ කොහොමද කියලා. Jiraiya කියනවා මෙහි කැම බීම නැති නෝනලා ඉන්න තැනක් නැත්තේ නෑ. ඒ වගේ තැන්වලට මිනිස්සු ගොඩක් එකතු වෙනවා. අපි එතනින් තොරතුරක් හොයාගමු කියලා කියනවා. Naruto Sakurata කියනවා Jiraiya විශේෂ මෙහෙයුමට වඩා ගෑනු අය එක්ක ඉන්න තමයි සැලසුම් කරන්න කියලා. එතකොට Jiraiya කියනවා සෑම ඉඩමකම සංචාරක නගරයක් තියෙනවා කියලා. hina වෙලා ඒ අය එතනින් යන්න යනවා. ඒ සීන් එක කට් වුණාම පෙන්නනවා පාළු ගමකටම තුන්දෙනා ඇවිත් ඉන්නවා. Naruto කියනවා එතකොට
මේක සංචාරකමක්ද? මේක කවුරුත් ජීවත් වෙන්නේ නැහැ වගේනේ පේන්නේ කියලා. එතකොට ජිරායා කියනවා මට දැනෙනවා මෙතන මිනිස්සු ඉන්නවා කියලා. ඊට පස්සේ ජිරායා නරුටෝගෙන් සල්ලි ඉල්ලනවා. නරුටෝ කියනවා ඔයා මගෙන් මුදල් ඉල්ලනවාද කියලා. නරුටෝ පර්ස් එක ගන්නකොටම ජිරායා ඒක අරගෙන මේ ටික මදින කියනවා. ඊට පස්සේ ජිරායා නරුටෝ හොලවනවා තව සල්ලි තියනවද බලන්න. නරුටෝ කියනවා මං ගාව තියෙන්නේ මෙච්චරයි කියලා. එතකොට සකුරා ජිරායාට සල්ලි දෙනවා. නරුටෝ කෑ ගහනවා ඕක එයාට දෙන්න එපා කියලා. එතකොට සකුරා කියනවා තොරතුරු රැස් කරන්න නම් මුදල් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ මුදල් ටික සකුරා ජිරායියට දෙනවා. ඊට පස්සේ ජිරායියා මේ මුදල් ටික ඇතනේ කියලා අරගන්නවා. ඊට පස්සේ ජිරායියා එයාගේ බෑග් ටික නරුටෝටයි සකුරාටයි දීලා කියනවා ඔයාලා ওই බෑග් ටිකත් අරගෙන තැපැල් නැවතුම් වලට වෙලා ඉන්න. මං එතනට එන්නම් කියලා ජිරායියා ගම ඇතුළට යනවා. ඊට පස්සේ ජිරායියා බාර් එකක් ළඟ නැවතිලා මෙතන තමයි කට්ටිය ඉන්නේ කියලා ඒ බාර් එක ඇතුළට යනවා. ඒකේ ඉන්න ගෑනුව අය ජිරායියාව පිළිගන්නවා. එයා කතා වෙනවා මූලක තියෙන සල්ලි ටික අරගෙන මූව එලවලා දාන්න අපිට පුළුවන් කියලා. එතකොටම ජිරායියා කෑම බීම කෙල්ලෝ කියලා සතුටෙන් හයියෙන් කෑ ගහලා hina වෙනවා. ඒ සීන් එක කට් කරාම නරුටෝයි සකුරායි පෙන්නනවා. නරුටෝ සකුරාට කියනවා ජිරායියාට සල්ලි දුන්නට ඔහු කිසිම තොරතුරක් හොයන්නේ නැහැ කියලා. කෙල්ලෝ එක්ක විනෝද වෙන්න විතරයි යන්න කියලා කියනවා. එතකොට සකුරා කියනවා කමක් නැහැ මට ඒ උදව්වත් කරන්න පුළුවන් වුණා. මම හැම වෙලේම කිසිම කෙඩ්ඩයක් කරේ නැහැ කියලා කියනවා. එතකොට නරුටෝ කියනවා ඔයා එහෙම කියන්න එපා සකුරා. ඔයා මේක කරන්න තීරණය කරේ නැත්තම් මම තාම ඇදට වෙලා ඉන්නවා කියලා නරුටෝ කියනවා. ඒ සීන් එක කට් කරපුවාම ජිරායියාව පෙන්නනවා ආයෙත්. ජිරායියා බාර් එකට වෙලා හොඳට කාලා බීලා කෙල්ලෝ එක්ක විනෝද වෙනවා. එතකොට ජිරායියා ළඟට බාර් එකේ බිල් එක අරගෙන එක්කෙනෙක් ඇවි කියනවා මේ බිල් එක ගෙවන්න කියලා. ජිරායියා අහනවා මේ බිල වැඩි නැද්ද කියලා. ඊට පස්සේ බිල් එක ගෙනපු කෙල්ල බිල් එකක් ගහලා බාර් එකේ ඉන්න ආරක්ෂකයන්ට එන්න කියනවා. එතකොට ජිරායියාව දාලා කෙල්ලෝ ටික දුවනවා. ඊට පස්සේ බිල් එක ගෙනපු කෙල්ල කියනවා ඔයාගේ ජීවිතේ ඔයාට වටිනවා නම් ඔයා ගාව තියෙන සේරම වටින කියන දේවල් මෙතනින් තියලා යන්න කියලා. එතකොට ජිරායියා හොඳටම බය වෙනවා. ඒත් එක්කම නරුටෝවයි සකුරාවයි පෙන්නනවා. ජිරායියා එනකන් නරුටෝයි සකුරායි බලන් ඉද්දී නින්ජා කෙනෙක් ඇවිත් කුනායි පිහි වගේකින් නරුටෝටයි සකුරාටයි පහර දෙනවා. නරුටෝයි සකුරායි ඒ වගේන් බේරෙනවා. ඊට පස්සේ නරුටෝ කුනායි පිහි වලින් පහර දෙනවා. එතකොට හැංගිලා හිටපු නින්ජා එළියට ඇවිත් ආයෙත් කුනායි පිහි වගේකින් පහර දෙන්න යනවා. නරුටෝ අහනවා ඔයා ඔරොචුමාරුගේ අනුගාමිකයෙක්ද කියලා. එතකොට ඒ නින්ජා මට වැරදුනාද කියලා දුම් බෝම්බයක් ගහලා එතනින් යන්න යනවා. නරුටෝ ඒ නින්ජා පස්සේ පන්නන්න යද්දී ජිරායියා නරුටෝ කියලා ගෑ ගහගෙන දුවගෙන එනවා. ජිරායියා පස්සේ බාර් එකේ හිටපු ආරක්ෂකයෝ ඔක්කොම පන්නනවා. නරුටෝ අහනවා ඔයා මොකද්ද මේ කරන්න කියලා. ජිරායියා කියනවා මං ඔයාලට පස්සේ කියන්නම් විස්තරේ ඉක්මනින් මෙතනින් යමු කියලා. මම මේ අයව මගේ ෂැඩෝ ක්ලෝන් වලින් පරද්දන්නම් කියලා නරුටෝ කියනවා. ජිරායියා කෑ ගහනවා ඒක කරන්න එපා. ඒ අය බාර් එකේ ආරක්ෂකයෝ විතරයි ඒ ඉන්න මෙතනින් දුවමු කියලා. තුන්දෙනා මෙතනින් දුවලා යනවා. මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. මම ඊළඟ වීඩියෝ එකේ ඉඳන් එපිසෝඩ් 2 ගානේ අරගෙන එන්නම්. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.